මෙන්න පුතේ මම පොඩි වැඩක් කරන්න ලෑස්ති. දැන් මේ ඇවිල්ලා පැය 17කට කලින් උගන්වපු එකක්. හරිද? එතකොට මෙන්න බලන්න අද දිනය 2025 නොවැම්බර් මාසේ 15 වෙනිදා 12:16යි. ඒ කියන්නේ දැන් පේපර් එක ලියලා ගෙදර ඇවිල්ලා මට දැන් පේපර් එක හම්බුට ගමන් මේ වැඩේ කරන්න. එතකොට මෙන්න පේපර් එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. සාහිත්‍ය පේපර් එකේ. ගල්පාවුලට ගිය කලට සොඳුර මෙතන පටන් තොපහා මාහා යත්මුත් සෙස්සන් ගෙන යන්නට බැරිය කියලා. නිකම් මං ඔයාලට මැජික් එකක් පෙන්වන්නම්. මේ 2025 A level ප්‍රශ්න පත්‍රය. හරිද? නිකම් මැජික් එකක් පෙන්වන්න. ඔන්න බලා ගන්න. කුණ්ඩලකේසී කතා වස්තුවේ බොහෝ දුරට මේ පාර එන්නේ මෙන්න මෙතනින් එහාට. බොහෝ දුරට එන්න ඉඩ තියෙයි. හරිද? ගල්පාවුලට ගිය කලට සොඳුර මෙතන පටන් තොපහාමා යත්මු සෙස්සන් ගෙන යන්නට බැරිය. බොහෝ දෙනා ගෙන ගිය කල කසලක් පිරෙති. නවතාත්තියක් නොහැක්ක. දෙන්න පමණක් යම්හ. ඔයාග චුට්ටක් එහා පැත්තට මම දැම්මා. කුණ්ඩලකේසී. සැකයක් හිතන්න එපා. වැඩිපුරම බලා ගන්න කුණ්ඩලකේසී. හරිද? දැන් මම කියන එක විශ්වාස නැත්නම් මට කුණ්ඩලේ බලාගෙන යන්න. ඒ කියන එක විශ්වාස නැත්නම්. හරිද? කුණ්ඩලකේසී ඒකද එහෙම කිව්වට වැඩක් නැහැ සමහර කට්ටියට. බලපන් ඊට පස්සේ විශ්වාස නැහැ ඔක හරියට මේ හිතන්නේ නම් මට කුණ්ඩලේ බලාගෙන. හරිද? අහගන්න. කුණ්ඩලකේසී කතා වස්තුවේ බොහෝ දුරට මේ පාර එන්නේ මෙන්න මෙතනින් එහාට. බොහෝ දුරට එන්න ඉඩ තියෙයි. හරිද? ගල්පාවුලට ගිය කලට සොඳුර මෙතන පටන් තොපහාමා යත්මු සෙස්සන් ගෙන යන්නට බැරිය. ඔන්න පුතේ අනුමාන කියනවට වැඩිය ඔයාට මොනවා හරි හිතන්න පුළුවන් එකක්. මොකද පේපර් එකේ එන්නේ කොතනින්ද කියන එක පවා මම කියලා දීලා තියෙනවා මේ ඊයේ කරපු ක්ලාස් එකේ. එතකොට මම ඊයේ නෙමෙයි දැන් අවුරුදු දෙකක් තිස්සේ උගන්වනවා. එතකොට ඔයා හිතන්න මගේ පන්තියේ ඉන්නපු ළමයි කොහොම ලිවිල්ලක් ලියලා ඇද්ද පේපර් එක. ඊයේත් කිව්වා මෙන්න මේ ටික බලා ගන්න කියන එක. හරිද? ඔන්න එකක් කුණ්ඩලකේසි විතරයි මේ. ඉන්න මැජික් එක පෙන්නන්නම් මුළු පේපර්